බැර අකුසල් කුසල් ගින්වට වෙද්දි බැර ඇවිලෙන සුළුයි බාල වෙන්න සැර කල්පයක් විස නසනව හැර ලංකාවේ ඩුවල් ස්පෝක් එහෙමත් නැත්නම් සුපර්මොටෝ පිස්සන්ගේ ලෝකයේ අවුරුදු 25ක් තිස්සේ එකම එක රජයෙක් ඉන්නවා. කිසිම ලොකු අප්ඩේට් එකක් නැතුව අද වෙනකම් මේ ජනප්‍රියත්වය පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැතුව පාරේ යනකොට දැක්කත් ඇඟ කිවිපොලා යන ගැම්මක් එන මේ බයික් එක මොකක්ද? ඒ තමයි Suzuki DRS 401. හැබැයි මිතුරනි අද වෙනකොට ලංකාවේ බයික් මාකට් එක තියෙන තත්ත්වයත් එක්ක මේ 2026 අවුරුද්දේ DRS එකක් ගන්න එක ඇත්තටම මොලේ ඇති වැඩක්ද? නැත්නම් මේක නිකන්ම ඕවර්ප්‍රයිස්ඩ් වෙච්ච ට්‍රෙන්ඩ් එකට විතරක් මිනිස්සු ගන්න බයික් එකක්ද? අද අපි CC මාස්ටර් එකෙන් කතා කරන්නේ ලංකාවේ බයික් ලවර්ස්ලා හැමෝම දැනගන්නම ඕනේ DRS 401 කිසිම කෙනෙක් නොකියන ඇත්තම කතාව. ඒකේ ලෙඩ රෝග නඩත්තු වියදම් සහ මේ දවස්වල ලංකාවේ පවතින මිල ගණන් ප්‍රයිස් ටියර්ස් ගැනයි. වීඩියෝ එක මගහරින්නේ නැතුව අවසානය වෙනකම්ම බලන්න. මොකද ඔයා DRS එකක් ගන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාගේ ලක්ෂ ගණනක මුදලක් බේරගන්නවා සිරාවටම. History සහ The Secret of Longevity එක. අපි මුලින්ම යමු මේ බයික් එකේ ඉතිහාසයට. Suzuki සමාගම DRS 401 ලෝකෙට හඳුන්වලා දෙන්නේ අවුරුදු 2000 දී. පුදුම වැඩේ කියන්නේ අද වෙනකම් ඒ කියන්නේ අවුරුදු 25කට වඩා වැඩි කාලයක් තිස්සේ මේ බයික් එකේ පෙනුමවත් එන්ජින් එකවත් Suzuki සමාගම ලොකුවට වෙනස් කරලා නැහැ. තාමත් එන්නේ ඒ කම්මැලි කාබර්ටර් එන්ජින් එකමයි. තාමත් එන්නේ ඒ පරණ ඩෑෂ්බෝඩ් එකමයි. ඒ Suzuki මේකට අප්ඩේට් එකක් දෙන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි bullet proof reliability එක. ඒ කියන්නේ මේ එන්ජින් එක හදලා තියෙන්නේ කඩන්න බැරි වෙන්නේ. කිසිම ඩිජිටල් සෙල්ලම් නැහැ. සරලයි. ඒ වගේම ඕනෑම කටක් ගන්න පුළුවන්. ලෝකේ කොහේ ගියත් DRS දෙකක් අතරමං වෙන්නේ නැහැ කියන විශ්වාසය රයිඩර්ස්ලා අතර තියෙනවා. ලංකාවෙත් මේ බයික් එක මෙච්චර කල් පැවතුනේ අන්න ඒ ක්වොලිටි එක නිසායි. දැන් බලමු මේකේ performance පැත්ත. මේකේ ඉන්නේ ඝන සෙන්ටිමීටර් 398 liquid cooled single cylinder engine එකක්. මේකෙන් horsepower 39ක් සහ NEWT/9ක ටෝක් එකක් ජනනය කරනවා. ඔයා throttle එක පොඩ්ඩක් කරකවපු සැනින් බයික් එක ඉස්සරහට පනින්නේ නිකන් කුළු හරකෙක් වගේ. විශේෂයෙන්ම මේකේ තියෙන low end torque එක නිසා ස්ටීරින් එක දෙක අන් තුන ගියර්ස් වලදී බයික් එකේ ඉස්සරහ රෝදය උස්සන්න වීලි කරන්න මහන්සි වෙන්න ඕනෙම නැහැ. ලංකාවේ ප්‍රධාන වශයෙන් DRS මාදිලි දෙකක් දකින්න ලැබෙනවා. DRS 400S dual sport මේකේ එන්නේ ඕෆ් රෝඩ් යන ලොකු රෝද 21 in front 18 in rear සහ නොබී ටයර්ස් එක්ක. කැලා පාරවල් මඩ පාරවල් වල යන්න සුපිරි. DRS 400SM සුපර්මොටෝ මේක තමයි ලංකාවේ හැමෝම පිස්සු වැටිලා ඉන්න මොඩල් එක. මේකට ඉන්නේ 17 ඉන්ච් වටකුරු වීල්ස් සහ on road tires. ඒ වගේම ඉස්සරහා upside down USB suspension එකක් එනවා. නගරබඳ පාරවල් වල වංගු ගනිමින් ට්‍රැෆික් අස්සෙන් රිංගලා යන්න මේකට ගහන්න වෙන බයික් එකක් නැති තරම්. බයික් එකේ දැන් හැබැයි ඉතින් හැම දෙයකම හොඳ පැත්ත විතරක් නෙවෙයි නරක පැත්තකුත් තියෙනවනේ. අපි දැන් කතා කරමු DRS එකේ තියෙන අවාසි ගැන. පළවෙනි දේ තමයි මේකේ තාමත් තියෙන්නේ 5 ස්පීඩ් ගියර්බොක්ස් එකක්. ඒ නිසා ඔයා පැයට කිලෝමීටර් 100 වගේ ස්පීඩ් එකකින් හයිවේ එකේ දිගු ගමනක් යන්න හැදුවොත් 6 වෙනි ගියර් එකක් නැති අඩුව තදින්ම දැනෙනවා. එන්ජින් එක සෑහෙන්න වයිබ්‍රේට් වෙන්න ගන්නවා. රයිඩර්ට මහන්සි වෙනවා. දෙවැනි ප්‍රශ්නය තමයි සුවපහසුව කම්ෆෝර්ටබිලිටි. මේකේ සීට් එක හදලා තියෙන්නේ හරියට ලෑලි කෑල්ලක් වගේ. පැයක් විතර පදිනකොට කොන්දයි පස්සයි දෙන්න ගන්නවා. තුන්වෙනි දේ තමයි ෆුවල් ඉකොනොමි එක. මේක ඝන සෙන්ටිමීටර් 400 බයික් එකක් වුණාට කාබර්ටර් එකක් එන නිසා තෙල් වැඩ කරන්නේ ලීටරයට කිලෝමීටර් 20-25 අතර වගේ ප්‍රමාණයක් විතරයි. ඔයා රේස් කරන්න ගියොත් ඒක 18ට විතර බහින්නත් පුළුවන්. ක්ලීන් DRS බයික් කිහිපයක පින්තූර සමග ස්ක්‍රීන් එක උඩින් මිල ගණන් ප්‍රයිස් ටියර්ස් ලොකු අකුරින් ටෙක්ස්ට් එකක් විදියට වැටෙන්න සලස්වන්න. හරි දැන් හැරෙමු වීඩියෝ එකේ වැදගත්ම කොටසට. මේ දවස්වල ලංකාවේ DRS දෙකක් ගන්න කීයක් වෙනවද? ලංකාවේ DRS මිල තීරණය වෙන්නේ බයික් එකේ තත්ත්වය, රෙජිස්ටර් කරපු අවුරුද්ද සහ චේසිස් නම්බර් එක, චේසිස් 100, 120, 130, 140 වගේ අනුවයි. අපි ලංකාවේ මාකට් එක ප්‍රයිස් ටියර්ස් තුනකට බෙදලා බලමු. ටියර් 1 low budget values ලක්ෂ 14 සිට 17 දක්වා. මේ මිලට ලැබෙන්නේ සෑහෙන්න පාවිච්චි කරපු පොඩි අඩුපාඩු තියෙන එන්ජින් එකේ ශබ්ද තියෙන හෝ පැරණි චේසිස් නම්බර් තියෙන බයික්.
මේවා ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද ගත්තට පස්සේ රිපෙයාර් වලට ලොකු මුදලක් යන්න පුළුවන්. ටියර් 2 මිඩ් රේන්ජ් good condition ලක්ෂ 18 සිට 22 දක්වා. මේක තමයි ලංකාවේ ගොඩක් අය ගන්න ප්‍රයිස් රේන්ජ් එක. මේ මිලට හොඳ ධාවන තත්වයේ තියෙන රෙගුලර් සර්විස් කරපු රෙජිස්ටර් කරපු සුපිරි සුපර්මොටෝ බයික් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. ටියර් 3 high in mint condition ලක්ෂ 23 සිට 26 දන දක්වා. ඔයාට කිසිම හිස රදයක් නැති high chassis 140 වගේ ඔරිජිනල් අන්රෙජිස්ටර්ඩ් ඉතාම අඩු කිලෝමීටර් ගණනක් ධාවනය කරපු ෂෝරූම් කන්ඩිෂන් බයික් එකක් ඕනේ නම් මෙන්න මේ වගේ ලොකු බජට් එකකට යන්න වෙනවා. නඩත්තු වියදම් ගැන බැලුවොත් ලංකාවේදී RS දෙකක් නඩත්තු කරන එක අනෙක් ඝන සෙන්ටිමීටර් 400 බයික් වලට වඩා ලේසි. මොකද මේ බයික් එක ලංකාවේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන නිසා ඕනෑම බයික් වාස් කෙනෙක් මේකේ වැඩ දන්නවා. එන්ජින් ඔයිල්, වීල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර්, බ්‍රේක් පැඩ්ස් වගේ දේවල් ඕනෑම තැනක ගන්න තියෙනවා. හැබැයි ඔරිජිනල් ජපන් පාර්ට්ස් ගන්න ගියොත් නම් මිල ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත් ඔයා වෙලාවට ඒ ටික මාරු කරලා නිවැරදිව නඩත්තු කළොත් මේ බයික් එක ඔයාව කවදාවත් පාරේ අතරමං කරන්නේ නැහැ. එහෙනම් අවසාන තීරණය මොකක්ද? 2026 අවුරුද්දේදී RS 400 එකක් ගන්න එක ඇත්තටම වටිනවද? ඔයා සොයන්නේ කිසිම ලෙඩක් නැති සරල ප්‍රෝ පවර් එකක් තියෙන පාරේ යනකොට හැමෝම හැරිලා බලන ලංකාවේ ඕනෑම කට පාරක වගේම ට්‍රැෆික් එකේ දාලා පදින්න පුළුවන් බයික් එකක් නම් RS 2 කියන්නේ තාමත් මේ මිලට ගන්න පුළුවන් සුපිරිම බයික් එකක් තමයි. එකම දේ ගන්න කලින් බයික් එක ගැන හොඳට දන්න කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක සහ චේසිස් එක පරීක්ෂා කරලා ගන්න. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ? ලංකාවේ වත්මන් මිල ගණන් එක්කදී RS 400 එකක් ගන්න එක වටිනවද? ඔයාලගේ අදහස් පල්ලෙහාවෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපේ සිසි මාස්ටර් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් සුපිරි බයික් එකක විස්තර අරන් එන්නම්. එතකන් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් බයික් පදින්න.